අයිබෝන් මට අද කියන්න තුන මේ ලෙසන් එක රයිට් මේ අවුරුදු දවස් ටිකේ මම ලංකාවේ වීඩියෝ සහ සමාජයත් එක්ක මේ දවස් ටිකේ ගොඩක් මම ගැවසුණානේ ඒගොල්ලන් එක්ක කතා බහේ යෙදුණා ඒ කල්චර් එකත් එක්ක මම ගොඩක් ෆැමිලියර් වුණා මේ දවස් ටිකේ අවුරුදු කාලය තුල. එතකොට මම ලොකු දෙයක් දැක්ක මේක මම වීඩියෝ එකක් කරන්නම්ම කියලා හිතන් හිටියේ. ඉතින් අද මට ඒක අවස්ථාව ආවා. මොකද්ද මේ අපේ පොඩි ළමයි ඉන්නවනේ අපේ දරුවෝට දෙමව්පියෝ හරිද කියලා දීලා තියෙන ලොකු වැරද්දක් තියෙනවා. හරිද ඒක හදිය යුතුමයි. හරිද මොකද්ද මේ එනේන හැමෝටම වඳින එක. හරිද ඒක කරන්න එපා. ඒක කරන්න එපා. හරිද දෙමව්පියෝට කමක් නැහැ. අත්තම්මට සීයට කමක් නැහැ. හරිද පවුලේ ළඟම ඥාතියෙකුට කමක් නැහැ. එතකොට පූජකයෙකුට කමක් නැහැ. මේ හැමෝටම මේ වඳින කලාව ඒ වඳින එක කිසිම තේරුමක් නැති ළමයාගේ අභිමානය හැල්ලුවට දාන ඒක කඩා දාන එයාගේ තියෙන ඒ පෞරුෂත්වයේ ළමයාගේ තියෙන ඒ ඇතුලේ තියෙන ළමයාගේ ඇතුලේ තියෙන ඒ අභිමානය ඒ ප්‍රවුඩ් එක විනාශ කරන දාන වැඩක්. හරිද? මම දැක්කම දෙයක් තමයි මේ ගෙදෙට්ටන අර හිතන්නකො මෙහෙම කෙනෙක් අර ළඟ මාම කෙනෙක් හරි කවුරු හරි එන වැඩිහිටියෙකුට මෙයා වඳිනවා. වැඳලා ඊට පස්සේ මෙයා හවස දකින්න මේ මිනිස්සයා කබරයා දාලා මේවා දාලා පොර චොර වෙනවා. ඒකට බාන්නේ ළමයා වැඳි කාටද කියලා. එහෙම වඳින්න දෙන්න එපා. ඒක කියලා දෙන්න එපා. මේ කවුද මෙයා කවුද මෙහෙම ඒ ගෞරවය කියන කියලා දෙන්න. යටහත්කම කියලා දෙන්න. කොහොමද මිනිස්සුෙකුට යටහත් වෙන්නේ කියන එක කියලා දෙන්න. නමුත් මේ හැම මිනිහට වඳින මේ වැඩි ළමයින්ට කියලා දෙන්න එපා. ඒක ලොකු වැරද්දක්. සිංහල සමාජය තුළ තියෙන. හරිද? ඒක හදන්න බලන්න. අපි හොඳ පරපුරක් හදන්න නම් ළමයින්ගේ මානසිකත්වය හදන්න ඕන. හරියට ගර්ජනාත්මකව. right? Thank you very much. මම උපුල් මැද ගෙදර.